Hello everyone, welcome to the channel. ඉතින් අපේ Snap English channel එකට බොහොම ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද අපි ආරම්භ කරන්න යන ඉතාමත් වැදගත් මාතෘකාවක් යටතේ පාඩම් මාලා කීපයක් ඉදිරියට. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ English tenses ගැන. මම දන්නවා කොච්චර වැඩසටහන් බැලුවත් ගුරුවරයා යටතේ ඉගෙන ගත්තත් තවමත් ඔයාලට පොඩි තැන් කීපයක් මිස් වෙච්ච තැන් තියෙනවා. ඒ වගේම හරියට ඔළුවට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මේ පාඩම් මාලාව සමීප වන්න. ඒ වගේම මෙහි තියෙන ඔයාලට අවබෝධ කරගන්න බැරි වුණු සැකසහිත තැන් ඒ වගේ මම ඊටම සවිස්තරාත්මකව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටමත් සරලව. ඉතින් අපි යමු අද පාඩමට. ඉතින් මුලින්ම බලන්න මේ දීලා තියෙන බෝඩ් එකේ තියෙන වාක්‍ය රටා තුන. වාක්‍ය රටා තුන ඔයාලට පේනවා ඇති. අන්ඩර්ලයින් කරලා තියෙන කියන්නේ යටින් ඉරි ඇඳලා තියෙනවා. මේ යටින් ඉරි ඇඳලා තියෙන්නේ වාක්‍යයක තියෙන ඊටමත් වැදගත් කොටස. වාක්‍යයේ ඊටමත් වැදගත් කොටස තමයි ක්‍රියාව කියන්නේ. කියන්නේ කරන දේ. අපි මේක ඉංග්‍රීසි වලින් කියනවා verb එක කියලා. ක්‍රියාව verb එක. right? අපි පළවෙනි sentence එකට ගියොත් පළවෙනි වාක්‍යයට ගියොත් පළවෙනි වාක්‍ය I write a letter. I write a letter. I කියන්නේ මම, write කියලා කියන්නේ ලියනවා, a letter ලියුමක්. එක ලියුමක්. එතකොට මෙහි සිංහල අර්ථය තමයි මම ලියුමක් ලියමි. මම ලියුමක් ලියමි. මේ අපි කරන දෙයක්. I write a letter. එතකොට මෙතන ක්‍රියාපදයේ තමයි මේ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ write. ලියමි. right? ලියනවා කියන දේ. ඊළඟ වාක්‍යයට ගියොත් I wrote a letter yesterday. I wrote a letter yesterday. I කියන්නේ නැවත මම wrote කියලා කියන්නේ ලිව්වා. ලිවිමි කියන අදහසයි තියෙන්නේ. wrote a letter ලියුමක්. yesterday කියලා කියන්නේ ඊයේ. ඊයේ මම ලියුමක් ලිව්වා. දෙවෙනි වාක්‍යයේ අර්ථය එයයි. තුන්වෙනි වාක්‍ය I will write a letter tomorrow. I will write a letter tomorrow. එතකොට I කියන්නේ මම, will write කියන්නේ ලියන්නෙමි. ලියනවා, ඉදිරියේදී ලියනවා. I will write a letter ලියුමක් tomorrow හෙට. කියන්නේ අර්ථය තමයි මේ වාක්‍යයේ මම හෙට ලියුමක් ලියන්නෙමි. right. දැන් මේ වාක්‍ය රටා තුන ගත්තම ඔයාලට පේනවා ඇති මේ වාක්‍ය රටා තුنين අදහස් වෙන්නේ කාලයන් තුනක් ගැන. පළවෙනි වාක්‍යයෙන් කියන I write a letter මම ලියුමක් ලියනවා. ඒ කියන්නේ මේ වර්තමාන කාලයේදී මේ දැන් අපි කරන දෙයක් තමයි එකෙන් ප්‍රකාශ වෙන්නේ වර්තමානයේ ගැන. එතකොට දෙවෙනි වාක්‍යය I wrote a letter yesterday කියන්නේ මම ලියුමක් ලිව්වා ඊයේ. එතකොට ඒ හංග වෙන්නේ කාලය අතීත කාලයක් ගැන. එතකොට I will write a letter tomorrow කියලා කියන්නේ මම ලියුමක් ලියන්නේ හෙට. හෙට කියන්නේ අනාගත කාලය ගැන. එතකොට මේ වාක්‍ය රටා තුන ගත්තම ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන් English language එකේදී අපි කතා කරනවා ප්‍රධානම කාලයන් තුනක් ගැන. ඒ කාල තුන තමයි වර්තමාන කාලය. අපි ඉංග්‍රීසි වලින් කියනවා present tense. වර්තමාන කාලය present tense. ඒ වගේම අතීත කාලය ගැන අපි කතා කරනකොට අපි කියනවා past tense. අතීත කාලය. එතකොට අපි දෙනින් ඉස්සරහට වර්තමානයේ ඉදිරියට ගැන කතා කරද්දී අනාගත කාලයට අපි කියනවා future tense කියලා. එතකොට මේ කාල තුනට අදාළව ඔයාලට එක කාලයකට අදාළව තියෙනවා අපිට ඉගෙන ගන්න ස්වරූප හතරක්. ඒ අනුව ස්වරූප 12ක් යටතේ කාල 3ක් යටතේ ස්වරූප 12ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේවට කියනවා active voice කියලා. active voice කියලා කියන්නේ කර්තෘ මුල් වෙලා ක්‍රියාවක් කිරීම ප්‍රකාශ කිරීම තමයි active voice වලින් සිදු වෙන්නේ. ඒතර මේ කාල තුනටම අදාළ වාක්‍ය රටා හතර ගානේ අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි අද බලමු present tense එකට අදාළව තියෙන වාක්‍ය රටා මොනවද? කියන්නේ present tense එකට අදාළව අපිට ඉගෙන ගන්න තියෙන ස්වරූප හතර මොනවද? ඒ ස්වරූප වලින් අද ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියලා අපි බලමු. right. අපි දැන් බලමු present tense එකට අදාළව කියන්නේ වර්තමාන කාලයට අදාළව අපිට ඉගෙන ගන්න තියෙන ස්වරූප හතර මොනවද කියලා. පළවෙනි ස්වරූපය තමයි simple present tense. simple present tense. දෙවන ස්වරූපය තමයි present continuous tense.
තුන්වෙනි ස්වරූපේ තමයි present perfect tense. හතරවෙනි ස්වරූපේ තමයි present perfect continuous tense, right? Simple present tense පළවෙනි ස්වරූපේ simple present tense. Simple present tense අපි යොදාගන්නේ වර්තමාන කාලේ. කියන්නේ අපි අපේ ජීවිතේ නිතිපතා පුරුද්දක් විදියට දිනපතා නිතිපතා පුරුද්දක් විදියට කරන දේ අපි ප්‍රකාශ කරන්නේ මෙන්න මේ simple present tense එකත්. ඒ වගේම තමයි පුද්ගලයෙක්ගේ මැදිහත් වීමකින් තොරව ඉබේ සිදුවන දේවල් අපි ප්‍රකාශ කරන්නත් මෙන්න මේ simple present tense අපි යොදා ගන්නවා. ඒ වගේම present continuous tense අපි යොදාගන්නේ අපි වර්තමාන කාලේ කියන්නේ අපි දැන් කරමින් ඉන්න දේ ප්‍රකාශ කරන්න තමයි අපි present continuous යොදාගන්නේ. ඒ වගේම present perfect tense එක අපි යොදාගන්නේ අපේ සමීපතම අතීතයක්. සමීපතම අතීතයක වෙච්ච දේ හෝ දේ අපි ප්‍රකාශ කරන්න තමයි present perfect tense යොදාගන්නේ. ඒ වගේම present perfect continuous අපි යොදාගන්නේ කිසියම් කාලයක අතීතයේ කිසියම් කාලයක සිදු වුණු දෙයක් මේ දක්වා ඛණ්ඩව මේ දක්වා සිදු කෙරෙමින් පැවතීම තමයි අපි ප්‍රකාශ කරන්නේ present perfect continuous tense යටතේ. ඒතකොට present tense යටතේ අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ ස්වරූප හතර. ඉතින් අද අපි ඉගෙන ගමු simple present tense. කියන්නේ සරල වර්තමාන කාලය. right. සරල වර්තමාන කාලය ඉගෙන ගන්න කලින් විශේෂයෙන්ම අපි දැනගන්න ඕනි මේ කාලය ඉගෙන ගනිද්දී අපිට අනිවාර්යයෙන්ම වාක්‍යයක වාක්‍යයක අපිට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දේ කියන්නේ වැදගත්ම දේ තමයි ක්‍රියාව කියලා කියන්නේ. කියන්නේ verb එක. එතකොට සිංහල භාෂාවේදී නම් ක්‍රියාපදවල ස්වරූප ගණනාවක් තියෙනවා. අපි කලින් කතා කරපු ලියනවා කියන ක්‍රියාව ගත්තොත් සිංහලෙන් අපිට කියන්න පුළුවන් ලියමි, ලියනවා, ලියන්නේය, ලියන්නෙමි. අනේ ආකාරයෙන් විවිධාකාරයට වෙනස් වෙච්ච ස්වරූප සිංහල භාෂාවේදී තියෙනවා. නමුත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඉංග්‍රීසි භාෂාවේදී මූලික වශයෙන්ම අපිට දකින්නට පුළුවන් ස්වරූප පහයි. ක්‍රියාපදයක ස්වරූප පහයි අපි කතා කරන්නේ. අපි ඒවට කියනවා verb forms කියලා. එතකොට ඒ ස්වරූප පහ තමයි මේ තියෙන්නේ. right. පළවෙනි ස්වරූපය තමයි present form එක. අපි මේකට infinitive එක කියනවා, present form එක කියනවා, base form එක කියලා කියනවා. මේ ස්වරූපය අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වුවොත් එහෙම හරියට මේ අලුතෙන් ඉපදුණු දරුවෙක් වගේ. කියන්නේ කිසිදු වෙනසක් නැතුව, කිසිදු වෙනස්කමක් නැතුව ඒ බිහි වෙන ස්වරූපයෙන් තමයි මේ base form එක තියෙන්නේ. right. එතකොට මේක අපි භාවිතයට ගන්න. මේක විශේෂයෙන්ම අපි මේ ක්‍රියා ස්වරූපය අපි භාවිතයට ගන්නේ වර්තමාන කාලය ගැන කතා කරද්දී. එහිදී simple present tense එකේදී තමයි අපි මෙන්න මේ ස්වරූපය භාවිතයට ගන්න. ඊළඟ ස්වරූපය තමයි past form. කියන්නේ ක්‍රියාපදයක අතීත ස්වරූපය. past form ක්‍රියාපදයක අතීත ස්වරූපය. ඊළඟ ස්වරූපය තමයි past participle forms. past participle form කියන්නේ ක්‍රියාවක් අවසන් වීම ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි ඊළඟ form එකට කියනවා ing form කියලා. ඒ කියන්නේ මේ ක්‍රියාපදයට අපි ing එකතු කළා ඒ form එක හදන්නේ. අවසන් ස්වරූපය තමයි present simple. මේකත් අපි භාවිතයට ගන්න විශේෂම හේතුවක් තියෙනවා. අපි මේ tenses ගැන ඉගෙන ගන්නකොට අපි බලමු මේ තියෙන එක් වැදගත්කම් මොනවද කියලා. එතකොට උදාහරණ වශයෙන් ගියොත් මේ බන්ධන් වලට පේනවා ඇති පළවෙනි ක්‍රියාපදය right කියන මෙන්න මේ ක්‍රියාපදය වලට පේනවා ඇති වෙනස් විදියට මේ ස්වරූප වලට කියන්නේ forms වලට බෙදලා තියෙනවා මේ ස්වරූප පහට. එතකොට right කියන එක මේ තමයි මූලික ස්වරූපයේ base form එක. මේ අතීත කාලයේදී අපි wrote ලෙසත් ඒ වගේම past participle ස්වරූපයේදී written ලෙසත් ing form එකේදී අපි මෙතන ing එකතු කරලා තියෙනවා writing ලෙසත් ඒ වගේම present simple එකේදී writes ලෙසත් අපි වෙනස් වෙලා තියෙනවා. right. ඊළඟට බලන්න මෙහි යම්කිසි වෙනසක් ඔයාලට පේනවා ඇති. මෙතන past form එකට වගේම past participle form එකටත් මේ තියෙන මූලික ස්වරූපේ ed එකතු වෙලා නිර්මාණය වෙලා තියෙනවා. right. අපි මෙහෙම බලමු. මේකේ play, played, played, playing සහ plays වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්වරූපයට මේ තියෙන ed එකතු වෙලා හැදිලා තියෙන ස්වරූපයට අපි කියනවා regular form කියලා. කියන්නේ regular form තමයි මේ තියෙන්නේ. කියන්නේ regular කියලා කියන්නේ එකම ආකාරයෙන් යනවා. මේ
ප්‍රධාන ස්වරූප දෙකට එකම ආකාරයෙන් බෙදලා තියෙනවා වගේ. මේ ස්වරූප වලට අපි කියනවා irregular form කියලා. ඒකට මේවා වෙනම පාඩමක් යටතේ අපි පැහැදිලිව ඉගෙන ගමු. ඉතින් ප්‍රධානම කොටස තමයි මේ තියෙන්නේ verb forms. ඒකට මේ verb forms වලට අදාළ forms වලට අදාළ කාර්යයන් තියෙනවා. right. අද අපි කතා කරන simple present tense බලමු තවදුරටත් පැහැදිලි කරගෙන. Okay, we use this tense to express a habitual action or an action that is done regularly. කියන්නේ අපි පුරුද්දක් විදියට දිනපතා කරන දේවල් ප්‍රකාශ කරන්න අපි simple present tense යොදා ගන්නවා. උදාහරණයක් විදියට I wash my face every day. මමගේ මුහුණ හැමදාම සෝදමි. Right? අනේ විදියට. And also when we mention about general truth කියන්නේ පොදු සත්‍යයන් ප්‍රකාශ කිරීමේදී example එකක් විදියට අපි the sun rises in the east. The sun rises in the east. හිරු නැගෙනහිරින් කායයි. general truth එකක් පොදු සත්‍යයක්. right. and ඒ වගේ general truth එකක් ප්‍රකාශ කිරීම පොදු සත්‍යයක් ප්‍රකාශ කිරීමේදීත් අපි simple present tense එක යොදා ගන්නවා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව තමයි for a planned future. ඒ කියන්නේ සැලසුම් කර අනාගත සිද්ධියක් ප්‍රකාශ කරන්න. for a planned future incident. සැලසුම් කර අනාගත සිද්ධියක් ප්‍රකාශ කිරීමටත් අපි simple present tense යොදා ගන්නවා. As an example, we go to Jaffna next week. We go to Jaffna next week. ඊළඟ සතියේ යාපනයේ යමු කියන එක අපි අනාගතයේ සැලසුම් කළ incident එකක් ක්‍රියාවක් අපි ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්නත් මේ simple present tense යොදා ගන්නවා. And also in a newspaper headline කියන්නේ පුවත්පත් සිරස්තල ප්‍රකාශ කිරීමේදී ලිවීමේදී අපි යොදාගන්නේ මේ simple present tense. example එකක් විදිහට price of petrol goes up. price of petrol goes up. petrol මිල ඉහළ යයි. අන්න ඒ වගේ incidents වලට අපි මෙන්න මේ simple present tense යොදා ගන්නවා. right. අපි දැන් බලමු මේ දීලා තියෙන වාක්‍ය වලින් තවදුරටත් මේ simple present tense තේරුම් ගැනීමට උත්සාහ කරමු. right. පළවෙනි sentence එක. The first sentence is I go to school every day. I go to school every day. මම හැමදාම පාසල් යමි. ඒක නිතිපතා කරන දෙයක්. එතකොට අපි මේ ප්‍රකාශ කරන්නේ simple present tense එකේ. එතකොට මේ වාක්‍ය කියවගෙන යනකොට ඔයාලා චුට්ටක් අවධානය වැඩිපුර යොමු කරන්න මේ මම අන්ඩර්ලයින් කරලා තියලා තියෙන ක්‍රියාවන් ගැන. right. second sentence is she goes to school every day. ඇය හැමදාම පාසල් යයි. she goes to school every day. ඇය හැමදාම පාසල් යයි. right. next one, Amali makes a cake. Amali makes a cake. Amali cake සාදයි. right. they play cricket. they play cricket. ඔවුන් cricket සෙල්ලම් කරයි. right. දැන් මේ දීලා තියෙන වාක්‍ය හතරේ ඔයාලා අවධානය යොමු කරොත් මේ අන්ඩර්ලයින් කරලා තියෙන verbs දිහාවට. එතකොට මේ verbs වල වෙනස්කම් කීපයක් ඔයාලට පේනවා ඇති. එතකොට පළවෙනි sentence එකේ go කියන verb එක. කියන්නේ go කියන ක්‍රියාව මෙතන තියෙන්නේ base form එකකින්. කියන්නේ verb එක infinitive ස්වරූපයේ base form එක. right. එතකොට I කියන එකත් එක්ක මේක ඒ විදිහට යෙදিলা තිනවා. ඒ වගේම they කියන එකත් එක්ක මේ යෙදিলা තියෙන play කියන verb එක ඒ තියෙන්නේ base form එකේ. මම මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒතකොට අපි මුලින් කතා කරපු verb forms ටිකේදී ඔයාලට මතක ඇති base form එක අපි කතා කරා. මේ base form එකේ තියෙන සියලුම verbs අපි ගන්නේ කියන්නේ සියලුම verbs නිර්මාණය වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ plural form එකකින්. කියන්නේ බහුවචන ස්වරූප බහුවචනයක් විදියට තමයි ඒ verbs තියෙන්නේ. එතකොට මේ බහුවචන ස්වරූපයෙන් තියෙන base form එකේ verbs අපිට භාවිතා කරන්න පුළුවන් වන්නේ plural subject එකක් එක්ක විතරයි. plural subject එකක් එක්ක විතරයි අපිට තියෙන base form එකේ තියෙන verbs භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ subject එක plural වෙනකොට අනිවාර්යයෙන්ම ක්‍රියාවක්. ඒ කියන්නේ verb එකත් plural වෙන්න ඕනේ. subject එක singular වෙනකොට verb එකත් singular වෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථා දෙක නොගැලපුණොත් තමයි මේ දීලා තියෙන sentence එක grammatically වැරදි වෙන්නේ. හොඳට මතක
තියාගන්න subject එක singular නම් verb එකත් singular වෙන්න ඕනේ. subject එක plural නම් verb එකත් plural වෙන්න ඕනේ. එතකොට මෙතනදී plural subjects එක්ක right ඒ වගේම ඔයාලා දන්නවා ඇති plural pronouns එක්ක I, we, you, they. I, we, you, they කියන plural pronouns එක්ක වගේම plural subject එක්ක අපිට භාවිතා කරන්න පුළුවන් base form එකේ තියෙන ඕනෑම verb එකක්. base form එකේ තියෙන ඕනෑම verb එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් singular subject එකක් එක්ක. කියන්නේ he, she, it කියන singular pronouns ටික තියෙනවානේ. මේ singular pronouns එක්ක නැත්නම් singular subject එක්ක අපිට අර base form එකේ තියෙන plural verbs ටික භාවිතා කරන්න බෑ. එතකොට අපිට කරන්න වෙනවා ඒ තියෙන base form එකේ තියෙන මෙන්න මේ වගේ plural form එකේ තියෙන කියන්නේ base form එකේ තියෙන verbs ටික අපිට වෙනවා singular කරගන්න. තමයි මම අන්තිමට අර verb forms ගැන කියනකොට verb forms පහේ තියෙන නේද අන්තිමටම අපි තිබුණේ present simple form එකේ අන්න ඒ තමයි ඒ අපි singular කරගෙන තියෙන verbs forms ටික ඒ right එතකොට verb එකක් කියන්නේ plural verb එකක් singular කරගන්න ඒක වචන verb එකක් ඒක වචන ක්‍රියාවක් කරගන්න ප්‍රධාන වශයෙන්ම නීති තුනක් තියෙනවා ප්‍රධානම නීති තුනක් තියෙනවා පළවෙනි නීතිය තමයි by adding s by adding s කියන්නේ plural verb එකට s අකුරක් එකතු කරලා අපිට පුළුවන් එහි singular form එක හදාගන්න. right මේ බලන්න read එකට s අකුරක් එකතු කළා reads write එකට s එකක් එකතු කළා writes වෙනවා eat eats run runs right ඊළඟ rule එක තමයි ඊළඟ නීතිය තමයි verb එකක් මෙන්න මේ අකුරු 6න් අවසන් වෙනවා නම් 6න් එකකින් අවසන් වෙනවා නම් අකුරු 6 තමයි s ss sh ch o x s ss sh ch o x මෙන්න මේ අකුරු 6 මේ යුගල තියෙන අකුරු වලින් නම් අවසන් වෙන්නේ මේ තනිය ලෙටර් එකකින් අවසන් වෙනවා නම් අපි මෙන්න මේ අකුරු තියෙන්න ඕනේ අපි එතකොට කරන්නේ ඒ verb එකේ අගට es එකතු කරනවා right බලන්න උදාහරණය wash සෝදනවා කියන එකේ අවසන් වෙලා තියෙන sh වලින් අපි එතකොට කරන්නේ es එකතු කරලා මේ singular කරගන්නවා right එතකොට මෙතන go අවසන් වෙලා තියෙන o අකුරෙන් එතකොට අපි මෙතන es එකතු කරලා මේක singular කරගන්නවා එතකොට මෙතන අවසන් වෙලා fix සවි කරනවා ඒ අවසන් වෙලා තියෙන x අකුරෙන් එතකොට අපි ඒකට es එකතු කරලා අපි fixes අපිට ඕනෑම singular subject එකක් එක්ක මේ භාවිතා කරන්න පුළුවන්. pass අවසන් වෙලා තියෙන double s වලින් එතකොට මෙතනත් අපි කරන්නේ es එකතු කරලා passes කියලා singular කරගන්නවා. right. මේ තියෙන්නේ second rule. මේ තියෙන්නේ පළවෙනි rule එක, මේ තියෙන දෙවෙනි rule එක. තුන්වෙනි නීතිය තමයි verb එක ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා නම් ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා නම් ඒ y අකුරට ඉදිරියෙන් vowel letter එකක් නැත්නම් y අකුරට ඉදිරියෙන් vowel අකුරක් නැත්නම් අපි කරන්නේ මෙන්න මේ y අයින් කරලා y එක වෙනුවට අපි ies එකතු කරනවා right ඒක බලන්න try කියන verb එකේ උත්සාහ කරනවා right එතකොට මේ අවසන් වෙලා තියෙන y අකුරෙන් එතකොට අපිට මේ singular කරගන්න ඕනේ ඒක අපි කරන්නේ මේ y අකුර අයින් කරලා ies එකතු කරලා tries වෙනවා next one cry අඬනවා මේ අවසන් වෙලා තියෙන y අකුරෙන් ඉදිරියෙන් vowel අකුරක් නැහැ. එතකොට අපි කරන්නේ මේ y අයින් කරලා ies එකතු කරලා cries වෙනවා. ඊපස්සේ play. දැන් මෙතන වෙනසක් තියෙනවා. y අකුරට ඉදිරියෙන් vowel අකුරක් තියෙනවා. අපිට එතකොට y අයින් කරන්න බෑ. අපි එතකොට කරන්නේ මේ y තියලා මෙයට s අකුරක් එකතු කරගන්නවා. එතකොට play plays. Next one destroy. විනාශ කරනවා. එතකොට y අකුරට ඉදිරියෙන් පේනවා ඇති vowel අකුරක් තියෙනවා. o එතකොට අපි කරන්නේ මෙතන s අකුරක් එකතු කරලා මේ singular කරගන්නවා. right. අපි උදාහරණයක් අරගෙන තවදුරටත් මේක පැහැදිලි කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මෙතන sentences දෙකක් තියෙනවා. They build a house. ඔවුන් ගෙයක් සාදයි. They build a house. ඔවුන් ගෙයක් සාදයි. එතකොට මෙතන තියෙන verb එක තමයි build.
ගොඩනගනවා කියන එක තමයි මෙතන තියෙන verb එක. ඒකට මේ verb එක මේ තියෙන්නේ base form එකේ. කියන්නේ මූලික ස්වරූපයෙන් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මේක මේ තියෙන plural subject එකත් එක්ක plural pronoun එකත් එක්ක plural base form එකේ තියෙන verb එක ගැලපෙනවා. right? එතකොට මේ sentence එක හරි. එතකොට මේ build කියන එක අපිට දාන්න පුළුවන් ඕනෑම plural subject එකක් එක්ක plural pronoun එකක් එක්ක අපිට මේ build කියන එක දාන්න පුළුවන්. නමුත් අපිට වෙනවා මේක singular subject එකක් එක්ක භාවිතා කරන්න. අපිට වෙනවා කියලා හිතන්නකෝ he hari she hari එහෙම නැත්නම් name එකක් එක්ක පියල් කියලා කියමුකෝ අපි. පියල්. right. මෙන්න මේ විදිහට එක පුද්ගලයෙක් එක්ක මේ වාක්‍ය නිර්මාණය කරන්න ඕනනම් අපිට මේ singular subject එකක් නැත්නම් මේ singular subject එකත් එක්ක මේ තියෙන plural base form එකේ තියෙන build කියන verb එක භාවිතා කරන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? මේ plural base form එකේ තියෙන verb එක අපිට මෙයාට ගැලපෙන විදිහට මෙතන singular කරගන්න ඕනේ. singular කරගෙන තමයි මෙන්න මේ දාලා තියෙන්නේ අපි builds කියලා. එතකොට verb එකක් singular subject එකක් එක්ක භාවිතා කරන්න ඕනලා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ verb එක අවසන් වෙලා තියෙන්නේ y අකුරෙන්ද කියලා බලන්න ඕනේ. y අකුරෙන් නෙමෙයි නම් අපිට is දාන්න බෑ. ඒතර මේ rule එක එන්නේ නැත. ඊළඟට අපි බලන්න ඕනේ මෙන්න මේ අකුරු 6න්. අකුරු 6න් අවසන් වෙලා තියෙනවද බලන්න ඕනේ. verb එක අවසන් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් es දාලා මේ singular කරන්න. එහෙම නැත්නම් අපි කරන්නේ මේ නීතියත් අදාළ වෙන්නේ නැහැ. අපි යනවා පළවෙනි නීතියට මොකද s අකුරක් එකතු කරන එකට. ඒතර මේ නීතියත් අදාළ නැත්නම් මේ නීතියත් අදාළ නැහැ. අපිට යන්නේ අවසානයේදී මේ නීතිය. ඒකට එහෙම නිසා අපි s අකුරක් එකතු කරලා builds කියලා දාලා මෙන්න මේ sentence එක ලස්සනට ගොඩනගන්න පුළුවන්. Pial builds a house විදියට. Pial builds a house, right? මේ sentences දෙක grammatically ව්‍යාකරණ පුළුව ඉවරදී. right. අපි ආයෙ ගියොත් මේ sentences දිහාට. එතකොට I කියන්නේ මෙතන අපි ගන්නේ plural pronoun එකක් විදිහට. එතකොට මෙතන අපිට යොදන්න ඕනි go කියලා. මේ base form එකේ තියෙන. මෙතන she ඇය තියෙන්නේ. එතකොට ඇයට අපි go කියන එක භාවිතා කරනකොට go කියන එක අවසන් වෙලා තියෙන o අකුරෙන් මෙන්න තියෙනවා නීතිය. එතකොට මොකද්ද කරන්නේ? es එකතු කරනවා. එතකොට she එකට ගැලපෙන විදිහට මේ ඒක වචන කරලා goes කියලා දාලා තියෙනවා. right. අමාලි කියන්නේ singular subject එකක්. ඒක වචන කතෘ කෙනෙක්. එතකොට අපිට මේ make කියලා තියෙන එක අපිට වෙනවා s අකුරක් එකතු කරලා මේ singular subject එකට ගැලපෙන විදිහට හදාගන්න. ඒකයි අපි මෙතන s අකුරක් එකතු කරලා තියෙන්නේ. එතකොට they කියලා කියන්නේ plural pronoun එක. එතකොට අපි මෙයාට මෙතන වෙනසක් නොකර base form එකේම අපි මෙන්න මේ ආකාරයට යොදා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රධානම වශයෙන් simple present tense එකක අපි දැනගත යුතු කරුණු කීපය. එතකොට මූලිකව ඔයාලා දැනගන්න ඕනේ ඇයි simple present tense අපි භාවිතා කරන්නේ. මම මේක සිංහලෙන් තවදුරටත් පැහැදිලි කරා. අපි simple present tense භාවිතා කරනවා අපි දිනපතා නිතිපතා පුරුද්දක් විදියට කරන දේවල් ප්‍රකාශ කරන්න අපි simple present tense යොදා ගන්නවා. ඒ වගේම තමයි පොදු සත්‍යයන් කිසියම් පුද්ගලික මැදිහත් නොවි ඉබේ සිදුවන දේවල් පොදු සත්‍යයන් ප්‍රකාශ කරන්න අපි simple present tense යොදා ගන්නවා. ඊළඟ තුන්වෙනි අවස්ථාව තමයි අපි සැලසුම් කළ අනාගතයක් සඳහන් කිරීමේදී අනාගත සැලසුම් කළ අනාගත සිද්ධියක් ප්‍රකාශ කිරීමේදීත් අපි simple present tense යොදා ගන්නවා. ඒ වගේම තමයි පුවත්පත් සිරස්තල ලිවීමේදීත් අපි මෙන්න මේ simple present tense සරල වර්තමාන කාලයෙන් තමයි ඒ දේවල් කරන්නේ. එතකොට ඔය පළවෙනි දෙවෙනි එක තමයි අපි verb එක භාවිතා කරද්දී කියන්නේ ක්‍රියාව ලිවීමේදී අපි අනිවාර්යයෙන්ම subject එකට ගැලපෙන විදිහට ක්‍රියාව හදන්න ඕනේ. subject එක plural නම් අපි verb එකත් plural කරන්න ඕනේ. ඒක තියෙනවා base form එකේ කියන්නේ plural ටික ඒ විදිහට තියෙනවා. එතකොට subject එක singular නම් අපිට වෙනවා මේ plural එකේ තියෙන verbs ටික singular කරගන්න. මෙන්න මේ නීති තුනෙන් එකකට දාලා ඒක singular කරලා අපිට පුළුවන් singular verb එකක් විදියට singular subject එකත් එක්ක ගලපලා ගොඩනගන්න.
ඔන්න ඔය තමයි ප්‍රධානම දැනගන්න ඕනි කරුණු ටික සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී. අපි මේ අද ඉගෙන ගත්තේ පොසිටිව් ෆෝම් එකකින්. ඒ කියන්නේ යථාර්ථ ස්වරූපයෙන් ඉගෙනගත්ත වාක්‍ය තමයි මේ තියෙන්නේ. එතකොට සරල වර්තමාන කාලයෙන් අපිට තව තියෙනවා ප්‍රශ්නයක් විදියට, ඒ කියන්නේ question form එකේ sentences කොහොමද හදන්නේ සහ negative form එකේ කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්න කියන දේ සරල වර්තමාන කාලයට අදාළව අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඊළඟ පාඩම් මාලාවේදී ඒ පාඩමෙන් මුණ ගැහෙමු. ඒ වගේම මගේ ප්‍රෝග්‍රෑම් එක බලුවට ගොඩක්ම ස්තුතියි. මාත් එක්ක රැඳී සිටින්න.